දඹල කොළ හරිම ගුණදායක කෑමක්. සමහරු මේ දඹල කොළ වලින් මැල්ලුනුත් හදලා කනවා. මම නම් අද ඔයාලට පෙන්නන්නේ දඹල කොළ වලින් පකෝඩා හදලා. හරිම රසයි, පොඩි අයත් ආසාවෙන් කයි. ඉතින් මට නම් පොඩි දඹල වැලක් තියෙනවා. මම ඒකෙන් දඹල කොළ ටිකක් කඩාගෙන හොඳට සෝදගත්තා. අපිට පෝච්චියකුණත් මේ දඹල වැලක් හිටව ගන්න පුළුවන්. පොඩි අයටත් ඇත්තටම හරිම ගුණයි මේ දඹල කොළ. අපිට උනත් දඹල කොළ මැල්ලුම ටෙම්පරාදුවට හදලා ගත්තාම හරි රසට කන්න පුළුවන්. මේ මම හොඳට සෝදලා ගත්ත දඹල කොළ ටික මම ඒක දැන් ටිකක් හීනියට ලියා ගන්නවා. දැන් මේ පේන්නේ හීනියට ලියාගත්ත දඹල කොළ වලට කහ ලුණු කුඩු කලවම් කරා බිත්තර දෙකක් හොඳට ගසාගෙන ගන්න ඕනේ. මේ තියෙන්නේ කඩල පිටි මිරිස් කරල් දෙක තුනක් බීලුණු ගෙඩියක් හොඳට ලියාගෙන මිරිස් කුඩු ගම්මිරිස් කුඩු දැන් අපි කරන්නේ ඉස්සෙල්ලම මේ කඩාගත්ත බිත්තර දෙක හොඳින් ගහ ගන්නවා. ඊට පස්සේ දඹල කොළ වලට මේ බිත්තර දෙක එකතු කර ගන්නවා. ඒ වගේම හීනියට ලියාගත්ත බීලුණු මිරිස් කුඩු තේ හැන්දක් ලුණු කුඩු තේ හැන්දක් ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් වගේ තමයි මම ගත්තේ. එහෙම කිව්වට අපි ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට දාගන්න ඕනේ. කඩල පිටි ග්‍රෑම් 150ක් විතර මට මේ ටිකට ගියා. මොකද මේක හොඳට අතින් අනාගත්තාම කඩල පිටි වල ගුලියක් වගේ ඇනෙන විදිහට කොළ ටික තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඇලෙන ගතියට තියෙන්න ඕනේ. මේක මේ අර වඩයක් වගේ හදාගන්න පුළුවන් විදිහට. ඉතින් මට නම් වතුර දාන්න ඕනුනේ නැහැ. ඒ බිත්තර දෙකෙන්ම මම ඒක හොඳට කලවම් කරගත්තාම මේ විදිහට කඩල පිටි වලින් ඇලෙන ගතියක් එක්ක ආවා. තෙල් ටික ලිපේ තියලා රත් වෙනකොට හැන්දකින් එක ගානේ තෙල් එකට දාලා මම මේක දෙපැත්ත හොඳට බැදලා ගත්තා. ඇත්තටම මේක හරිම රසයි. මොකද මේකෙන් කොළවල තියෙන ගුණය, බිත්තරවල තියෙන ගුණය ඒ දෙකම අපිට එක සැරේට ලැබෙනවා. එකේ රළුවක් හදාගත්තත් ඒකත් එක්ක මේ දඹල පකෝඩා එකක් දාගෙන කන්න පුළුවන්. අනිත් එක මේක මේ සීතකරණයේ යට කොටසේ සතියක් විතර තියාගෙන වුණත් කන්න පුළුවන්. ඔයාලා හදලා බලන්නකෝ. ඒ වගේම මගේ channel එක subscribe කරගෙන යන්න. මට උදව්වක් විදියට ඔයාලට ගොඩක් ස්තුතියි.